ආයිබෝවන් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආදරණීය ඔබ සෑම දෙනාටම. ඉතින් මම මුලින් වීඩියෝ එකක කතා කරා වර්මක ලක්ෂණ. ඉතින් අද කතා කරන්නේ ආදරණීයනේ දෝෂයක ලක්ෂණ. ඔබටම පුළුවන් මේ සම්බන්ධව තමන්වම පරීක්ෂාවකට ලක් කරගන්න මූලික කාරණා කිහිපයක් පමණයි අද මම කතා කරන්නේ. අනුකූලව ගත්තාම එක පුද්ගලයාට ඒ පුද්ගලයාගේ තව සැඟවුණු දෝෂ ලක්ෂණ තියෙන්න පුළුවන්. නමුත් අද මම මේ දෝෂයක ලක්ෂණ ගැන කතා කරන්නේ සියලුම මිනිස් ප්‍රජාවට පොදුවේ. එතකොට මේ දේවල් විශ්වාස කළත් නොකළත් මේ දෝෂයක ලක්ෂණ හැම කෙනෙකුටම එක හා සමානයි බවත් මම මුලින්ම කියනවා. හොඳයි. එතකොට මේ සාමාන්‍යයෙන් දෝෂ තත්වයක් කියලා අපි හඳුන්වන්නේ පුතේ අපේ ජීවිතේ සෞභාග්‍යයෙන් දුරස් කරලා අපේ ජීවිතේ අන්ධකාරයට එහෙම නැත්නම් යක්ෂයාගේ ඇසට පේන්න සලස්වනවට අපි කියනවා ඒක දෝෂයක් කියලා. ඔබ දන්නවද ආදරණීය දරුවෝ දෝෂයක් හටගන්නේ පළවෙනිම දේ තමයි තමන්ගේ මනස ඍණාත්මක වන තැනේදී. එතකොට තමන්ගේ මනස තමන් කරන ක්‍රියාවන් ඍණාත්මක වෙන්න අපිව යක්ෂයාගේ ඇසට තල්ලු කරනවා. එහෙම නැත්නම් අපිව දෝෂයක් වෙත තල්ලු කරනවා. දෝෂයක් මුලින්ම හට ගැනීමේ ඉඳලා දෝෂයක් වර්ධනය වීම වෙනකන් අපේ පහළවන ලක්ෂණ තමයි මම අද ඔබත් එක්ක කතා කරන්නේ. පළවෙනි දේ තමයි හරිම කනස්සලු ස්වභාවයක් දැනෙනවා. කිසිම දෙයක් කරන්න හිතෙන්නේ නැහැ. මේක මූලිකම අවධියක් කියලා හොඳින් මතක තියාගන්න. එතකොට මේ දේ වෙනස් කරන්න ඔයාට කරන්න පුළුවන් වගේ ভাইබ්‍රේෂන් එක චේන්ජ් කරන්න. ඔයා කොහෙට හරි හැමදාම එකම තැන ඉන්නේ නැතුව චුට්ටක් කොහෙට හරි ගිහිල්ලා මාරු වෙන්න මේක දැනෙන්න පටන් ගත්ත තැන ඉඳලම ඔයා වෙනස් වෙන්නේ නැත්නම් මේක හිමීට වර්ධනය වෙනවා කියන එක මතක තියාගන්න. ඉතින් පළවෙනිම දේ තමයි ඔයාට දැනෙන කනස්සලු ස්වභාවය. කවුරුත් ඔයාට මුකුත් කළෙත් නැහැ, කවුරුත් ඔයාට මුකුත් කිව්වෙත් නැහැ. ඒතකොට කිසිම දෙයක් කරන්න හිතෙන්නේ නැහැ. ඔහේ ඇඳක් උඩට හරි පුටුවක් උඩට හරි කොහෙට හරි වෙලා බලාගත්තාට බලාගෙන තමන්ගේ පාඩුවේ ඉන්න තමයි කැමති. කවුරු තමන් එක්ක කැවිල්ලා කතා කරත් එක්කෝ එයාට බනිනවා, එක්කෝ එයාට නුරුස්සන වචනයක් කියනවා, එක්කෝ එයා එන එක කරදරයක් වගේ දැනিলা ඔයා තට්ට තනියෙන් ඉන්නවා. එන හැමෝටම හේතුවක් නැතුව කෑ ගහන්න බනින්න පටන් ගන්නවා. අර පළවෙනි අවදියේම පුංචි වර්ධනය වීමක් මම එතනදී දකිනවා. මුලින් කෑ ගහන්නේ නැහැ. නිකන් එපා වුණ ස්වභාවයට ඔහේ ඉන්නවා. කම්මැලි ස්වභාවයකට ඉන්නවා. දවසෙම පැය 24ම වුණත් බෙඩ් එකක් උඩට වෙලා ඇඳක් උඩට වෙලා සෝෆා එකක් උඩට වෙලා ඔහේ ඉන්න පුළුවන්. නැත්තම් ෆෝන් එක අතේ තියාගෙන මුළු දවසම උනත් නිකන් ඉන්න පුළුවන්. මූණකට හොදන්නේ නැහැ. එයා කිසිම ප්‍රෝචනවත් වැඩකුත් නෙවෙයි කරන්නේ. ඒ වුණාට එයා ඔහේ ඉන්නවා. එකම ඇඳුම දවස් ගාණක් උනත් ඇඳගෙන ඉන්න පුළුවන් මානසිකත්වයක් දෝෂයක් ආරම්භයේදී දැනෙනවා. ඒ වගේම තමයි එයා කිසිම නෙගටිව් එනර්ජි ක්ලෙන්සර් කරන කිසිම දෙයක් කරන්නේ නැහැ. යා ඍණාත්මක ශක්තියින් වලට එන්න තමන්ගේ සිතේ දොර ඇරලා තමයි තියෙන්නේ. එයාගේ වටපිටාවේ කිසිම නෙගටිව් එනර්ජි එකක් නැති කරන ක්‍රියාවලියක් කරන්නේ නැහැ. උදාහරණයක් විදිහට කිව්වොත් එයාගේ ඇඳේ බෙඩ්ෂීට් එකවත් මාරු කරන්නේ නැහැ, අස් කරන්නේ නැහැ, නිදාගත්ත ඇඳ අස් කරන්නේ නැහැ. එයා නාන්නේ ඇඟ හොදන්නේ නැහැ. එයා හරි කම්මැලි ගතියකට එයාවපත් වෙනවා. එයාගේ කොණ්ඩේ ගොඩක් ඇලෙන ස්වභාවයටපත් වෙනවා. කොණ්ඩේ තියෙන සුවඳතාවය නැති වෙලා බොහොම දුර්ගන්ධ සුවඳක් එනවා. ඒ වගේම තමයි අත් යට කිහිලි යට වැවෙන අධික රෝම කූප ප්‍රමාණය වැඩි වෙනවා. ඒ වගේම ඒවයින් හමන දුර්ගන්ධය වැඩි වෙනවා. ඒ කිසිම දෙයක් පිරිසිදු කරන්න, ක්ලෙන්සර් කරන්න කිසිම වෙලාවක දෝෂයකට ලක් වෙලා ඉන්න මනුෂ්‍යයට උමනාවක් ඇති වෙන්නේ නැහැ. මේක ගැහණු පිරිමි දෙපාර්ශ්වයටම පොදුයි කියන එකත් මම මුලින්ම කියනවා. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් පිලී සුවඳ තමයි ඒගොල්ලොන්ගෙන් එන්නේ. පිලී ගඳ තමයි ඒගොල්ලොන්ට නොදැනුණත් ඒ අවට ඉන්න අයට දැනෙන්න පටන් ගන්නෙ. ඒ වගේම තමයි ඒ අවදීන් ටික වර්ධනය වෙනකොට එයා කාවවත් වැඩිය මුණ ගැහෙන්න කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒ කියන්නේ සාමාන්‍ය වරමක් තියෙන කට්ටිය හුදකලා වීම සහ දෝෂයක් තියෙන කට්ටිය හුදකලා වීම මෙන්න මේ විදිහට බෙදෙනවා. එයා තමන් ඉන්න තැන හැම වෙලාවෙම හැඩි කරගෙන ඉන්නවා. දෝෂ තත්ත්වයක් එහෙමයි.
පහන් තියන්න හෝ හඳුන් කුරුපත්තු කරන්න හෝ කිසිම සුවඳක් තමන් වටේ අනවශ්‍ය විදිහට තියාගන්න කැමති චරිතයක් නෙවෙයි. ඒ වගේම එයා නිතරම කළු පාට අලු පාට වගේ දේවල් තුළ ආග්‍රහණිකයෙක් බවට පත් වෙලා ඉන්නවා. එයාට ඒ කළු පාට දේවල් අඳුරු දේවල් වලට තමයි ආස හිතින්නේ සහ එයා තියාගන්නේ ඒ වගේ දේවල්. ඒ වගේම තමන් ඉන්න කාමරේ පවා ලයිට් එකක්වත් දාන්න කැමති නෑ. මේ දෝෂ තත්ත්ව විවිධ පරිවාරවලට යක්ෂයාගේ ඇසින් නිකුත් වන විවිධ පරිවාරවලට අඬ ගහනවා. එතකොට මේක මාස 3ක් මාස 4ක් මාස 5ක් වර්ධනය වෙනකොට පුතේ මේ වගේ වසරක් පමණ ගත වුණාට පස්සේ සැබෑ ලෙසම ඒ ඉන්න කාමරේ ලයිට් පිච්චිලා ගිහිල්ලා ඒ විදිහටම ලයිට් එකක් දාන්න බැරි තරමට ආලෝකයක් ගේන්න බැරි තරමටම දියුණු වෙනවා. විශේෂයෙන් කිසිම ආගමික සංකේතයක් මේගොල්ලෝ පිළිගන්නේ නැති අය බවට පත් වෙනවා. උදාහරණයක් විදිහට කිව්වොත් යක්ෂයාගේ පරිවාරයට මේගොල්ලෝ එතකොටත් ඇතුළත් වෙලා ඉවරයි. බුදු පහන වේවා, කතෝලික දරුවන්ගේ ජේසුස් වහන්සේට තබන පහන ආලෝක ඉටිපන්දම් වේවා, කුරුස වේවා, සලකුණු වේවා. එතකොට ත්‍රිශූල වේලායුධ මේ කිසිම දෙයකට මේ අය දැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒ වගේම තමයි යක්ෂයාට පුළුවන් විවිධ ස්වරූප එළියට පෙන්වන්න. ඒක යක්ෂයාගේ තියෙන ගතියක්. එතකොට ඔබට මුලින්ම දෝෂයක් කියන දේ පෙන්වන්නේ ප්‍රධාන විදිහකින් මම මේ කියන අංග ලක්ෂණ වලින්. ඊළඟ කාරණාව තමයි තමන්ගේ ස්වරූපේ රූපේ වෙනස. ඒක තමන්ටම දැනෙන්න පටන් ගන්නවා. ලස්සනට තිබුණු ඔබේ රූපය වැහැරෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් ලෙඩ වෙන්න පටන් ගන්නවා. සමේ පැහැ පවා වෙනස් වෙන්න පටන් ගන්නවා අඳුරු ස්වභාවයකට. ඒ වගේම ඔබට නිරන්තරයෙන්ම ලේ රස තියෙන ආහාර තමයි ගන්න හිතෙන්නේ. ඒ වගේම ඔබ නිරන්තරයෙන්ම පුතේ විවේචනය කරන්න හුරු වෙලාම ඉන්න. ඔබ හැම වෙලාවෙම බනිනවා. කාට හරි බැනගත්ත ගමන් සමහර දෝෂදායක මිනිස්සු තනියම බැන වැඩ කරගන්නවා. කුටු ගගා තනියෙන් මුමුණ ඉන්න මිනිස්සු ඔබ දැකලා ඇති. ඒ අය අර දෝෂය කොතරම්ද කියලා කිව්වොත් ඒ අය දන්නෙත් නෑ ඒගොල්ලෝගේ මානසික මට්ටම සම්පූර්ණ ඍණ අගයකට යනකම් දොස් කියනවා විවේචන කරනවා සතෙකුට හරි නින්දා පීඩා කරනවාමයි. එතකොට මේ මම දැනට කියාගෙන යන්නේ මේ தত্ত্ব ටික මේකට විකල්පයක් මම කියන්නම්. ඊට පස්සේ පුතේ ඒ වගේම තමයි මේගොල්ලෝ කතා කරන හැම මොහොතකම තමන් ඇඳගෙන ඉන්න වස්ත්‍රයක මේක බහුතරයක් තියෙනවා මේ ලක්ෂණය. වස්ත්‍රයක යම් කිසි කොනක් අරගෙන ඒක අඹරෝමින් කතා කරන්න පටන් ගන්නවා. මේ தത്വයට පැමිණියහොත් දෝෂයේ තරමක් දුරට പ്രേත කියන ගොඩකට මුසු වෙලා තමන්ගේ ඇඳගෙන ඉන්න ඇඳුම අරගෙන අඹර කතා කරනවා. එහෙම නැත්නම් තමන්ගේ මාපට ඇඟිලි වේවා ඇඟිලි කිහිපයකින් වේවා එය පතුරු ගසමින් කතා කරනවා වගේ තත්වයක් තියෙනවා නම් දෝෂ තත්වය සම්පූර්ණයෙන්ම වැඩි දියුණු වෙමින් පවතිනවා. ඒ වගේම තමයි එයා කාගේවත් ඇස් දිහා බලලා කතා කරන්න කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒ වගේම යක්ෂයා හරි වංචනිකයි. යක්ෂයා කවදාවත් දරුවට ඒත්තු ගන්නවන්නේ නැහැ. දරුවගේ හිතට දැනුණත් මට දෝෂයක් තියෙනවා කියලා. ඒ දෝෂය කීයටවත් එළියට මතු කරන්න දෙන්නේ නැහැ. එක්කෝ නිදි කරවගෙනම ඉන්නවා. ආහාරයක් නැතුව වුණත් දවස් ගණන් නිදාගෙන ඉන්න දෝෂ තත්ත්ව මම දැකලා තියෙනවා පුතේ. ඉතින් ඒ වගේම තමයි නිතරම බැන තමන්ගේම වස්ත්‍රයේ ඇඳුම් හපනවා. එහෙම නැත්නම් ඒ ඇඳුම් තමන්ගේ ඇඟිලිවල ඔත කතා කරනවා. ගොඩක් කතා කරන්නේ අනුන්ගේ දේවල්, අනුන්ගේ නොහොද, අනුන්ගේ ಗುಣ කියන්නේ නැහැ. හැම වෙලාවෙම කාට හරි සතෙකුට හරි බැන තමයි පුතේ මේ දෝෂ තියෙන මිනිස්සු කල් ගෙවන්නේ. ඒ අය දන්නේ නැහැ ඉතින් ඒ අයට දෝෂයක් තියෙනවා කියලා. මේ විදිහට තමයි ඒගොල්ලෝ කටයුතු කරන්නේ. ඒ වගේම සම්පූර්ණ කණ්ණාඩියකින් මොන බලන්නේ නැහැ. කණ්ණාඩිය කැඩිලා හෝ පුපුරලා යනවා. ඒ කැඩුණු කණ්ණාඩිය තුලින්ම තමයි ඒ අය සැරසෙන්නේ සහ බලන්නේ. ගොඩාක් වෙලාවට ඒක තියෙනවා දෝෂ තත්ත්වයක් බලවේගන එනකොට යක්ෂයා කණ්ණාඩි පුපුරවීම සහ මේ කණ්ණාඩි එහෙම නැත්නම් දර්පණ තුල පළුදු වීමක් ඇති කරනවා. ඒ වගේම තමයි අධික කේන්තිය සහ ආක්‍රමණශීලීත්වය නිසා අනවශ්‍ය විදිහට තමන් ළඟ ඉන්න සියලු බැඳීම් තමන්ට අහිමි වෙනවා. ඒ වගේම මේ අය කතා කරන දේවල් මනුෂ්‍යයන් කතා කරන දේට වඩා අතිශය වෙනස්.
මේ අය කතා කරන්නෙම වෙනත් දේවල් ගැන තමන්ට බලයක් තියෙන බව කියවනවා. එහෙම නැත්නම් තමන්ට මේ මිනිස්සු මරන්න ඕනේ කියනවා, පලි ගන්නවා කියනවා, මේ වගේ දේවල් කියනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම තමන්ගේ බලය පිළිබඳ ඕනාට වඩා අතිශෝක්තියෙන් කතා කරන්න යනවා. ඒකත් පුතේ දෝෂයක ලක්ෂණයක්. මට මේක පුළුවන්, මට අරක පුළුවන්, තමන්ලා දැනගනිල්ලා මීට වඩා මේක දරුණු විදියට කියන අයත් ඉන්නවා. ඒ වගේම තමයි මේක ප්‍රකාශ නොකළත් මේක හිතේ තියාගෙන උඩඟුකමින් මාන්නයෙන් ඉන්න අයත් ඉන්නවා. ඉතින් ශිව දේවතා උත්තමයාත් ඒ වගේම මෑණියන් වහන්සේ මාතාවත් ප්‍රකාශ කරන යමක් තියෙනවා. යමෙක් තමන්ගේ ශක්තිය කෙරෙහි උඩඟු වන්නේද ඔවුන්ගේ විනාශය ඇරඹුණ බව ඔවුන් නොදනී. ඉතින් ඇත්තටම දෝෂයක් තියෙන අය නිතරම කරන්නේ අන්න ඒ දේ. තමන්ගේ බලය පිළිබඳව කිව නොහැකි තරම් අහංකාරයක් උපත ගන්නවා. සියලු අසුරයන් කරන්නෙත් ඔන්න ඔය ක්‍රියාවලියම තමයි. ඉතින් එතනදි විනාශය ලං වෙනවා කියන එක මේ දරුවන්ට අමතක වෙලා තමන්ගේ ජීවිතේ බැඳීම් පවා තමන්ගෙන් දුරස් වෙලා තමන්ට තනියම ඉන්න සිද්ධ වෙනවා. මේ අයට කොච්චර මේවා කියලා දුන්නත් මේ අය මේවා පිළිගන්න කැමති නෑ. තමන්ගේ වරද පිළිගන්න කැමති නැති වුනහම මේ දෝෂ තත්ත්වයෙන් මිදෙන්නත් බැරි වෙනවා. මේ අතරතුරම ශරීරයේ වේවලීමක් එහෙම නැත්නම් ශරීරයේ කම්පන සංඛ්‍යාතය වෙනස් වුනහම යක්ෂයාටත් පුළුවන් කම්පන සංඛ්‍යාතය වෙනස් කරන්න. එතකොට වරමක් කියලා හිතලා තව බලවත් භාවයට පත් වෙන්න මෙයාලා බොරු කියන අවස්ථාවක් තියෙනවා. හෙට මම ඔයාට කැඹුරුම දෙනවා, අද මම ඔයාට කැඹුරුම දෙනවා, මෙහෙම කරන්න කියලා බොරු කියලා මේ දරුවව එන්නම අගාධයට වටනවා. ඉතින් ඔයාට තෝරගන්න හරිම ලේසි. සාමාන්‍යයෙන් වරමකට වඩා හරිම ගුණයන් වලින් එහෙම හරිම අඩුයි. කෙනෙකුට ගෞරව කරන්නේ නැත්තම් කෙනෙක්ට එහෙම ලේසියෙන් ගෞරවයක් දෙන්නේ නැහැ. මොකද එයා හිතනවා එයාට ගෞරව කළොත් එයාට අවමානයක් ඇති වෙනවා කියලා. ඒ දෝෂ සහිත මනස නිරන්තරයෙන්ම හිතන්නේ ඒ දේ. ඒ වගේම තමයි පුතේ තමන්ගේ අතේ මෙතේ තියෙන සියලුම මුදල් නාස්ති කරලා දානවා. තමන්ව හිතුණු හැම තැනම එක්කහසු කරගෙන යනවා. මොකද එක තැනකින් තමන්ව බල ගන්නවන්න ඕන් කැමති නැහැ. ඉතින් මුලින්ම දෝෂ ඉවත් කරලා වරන් බල පිහිටවන්න කියලා සමහර වෙලාවට ඇහෙන්නේ ඔන්න ඔය කතාව නිසයි. ඒ වගේම පුංචි බොරුවකින් පටන් අරන් දීර්ඝව බොරු කියනවා. ඒ වගේම තමන් ළඟ ඉන්න තමන්ගේ දරුවන්, තමන්ගේ සැමියා, බිරිඳ මේ ඕනෑම බැඳීමක් අත්හරින්න පුළුවන් තරම් හිත හැදෙනවා. ඒ හැමෝගෙම හිත කඩලා දානවා. නරක වචන කියලා උනත් බනින්න පුළුවන්. ඉතින් මේ වගේ නරක දේවල් තියෙනවා. ඒ වගේම තමයි දරුණු ගණයේ ශරීරගත රෝග ඇති වෙනවා. ඒ රෝගවලට ඊට පස්සේ ප්‍රතිකාර කරන්නත් සිද්ධ වෙනවා. සමහර රෝග හොයාගන්නත් බෑ. සමහර රෝගවලට ප්‍රතිකාර කරත් ඒ ප්‍රතිකාරවත් ශරීරයට ඔරොත්තු දීමක් හෝ ශරීරයට ප්‍රතිකාරවල සුවයක් දැනෙන්නේ නැති වෙන්න පටන් ගන්නවා. එතකොට ඒකේ වැරද්ද වෛද්‍යවරුන්ගේ නෙවෙයි, මේ අද්භූත දෝෂයේ ලක්ෂණ. සමහර වෙලාවට තමන්ට හිතුණු දේවල් කියලා වරම් කියලා ගෙවල් වල පහන් තියාගෙන වැරදි බහිරෝ පහන් තියාගෙන වැරදියට දේවල් කරගෙන තමන් බල වෙන්න මේ යක්ෂයා හොඳටම දන්නවා. ගෙදරක ඉන්න මිනිස්සු දෝෂයට හසු වුණු ඇත්තෝ වැරදි දේවල් කරන්න යක්ෂයාට පුළුවන් යක්ෂයාගේ පරිවාරය ඔබේ කුටුම්බය තුළ බලවත් කරලා මනුෂ්‍ය කූඩු තුළ තව දුරටත් ශවිමත් කරන්න. ඉතින් ඒ හින්දා දෝෂය කියන දේ ගණන් නොගෙන ඉන්න පුළුවන් දෙයක් නෙවෙයි. හැම දෝෂයක්ම ආරූඪ වෙනකම් බලන් ඉන්නත් එපා. ඒකත් හොඳට මතක තියාගන්න. උපතින්ම ඔබේ ඝන පිහිටීම ඔබගේ ඝනය අනුව ඔබගේ මනුෂ්‍යත්වය අනුව ඔබ ඉන්න ස්ථානය අනුව ඔබව හැම යක්ෂයෙකුටම ලෙඩ කරලා ආරූඪ ආවේශ කරලා ඔබට ශරීරයට වද දෙන්න පුළුවන් කමක් නැහැ. හැබැයි ඔබේ මනස ලෙඩ කරන්නත් ඒ වගේම ඔබගේ ඍණාත්මක භාවය වැඩි කරන්න ඔබ කිසි දෙයක හොඳ දකින්න නැති වෙන්න ඒ වගේම ඔබගේ ගෙදර මුදල් හිඟතාවය වැඩි කරන්න යක්ෂයාට පුළුවන්. නිතරම සතුටේ හිඟතාවය, ඒ වගේම මුදලේ හිඟතාවය, වචනවල හිඟතාවය, ස්තුතියේ හිඟතාවය ඔබ තුල ඇති වෙන්න පටන් ගන්නවා නම් මතක තියාගන්න ඔබ යක්ෂයාගේ ගොදුරක් වෙන්න තමයි හදන්නේ. ඉතින් මේ දෝෂ තත්ත්ව පිළිබඳව මම විග්‍රහයක් කරේ මෙන්න මේ විදිහට.
ඉතින් දැන් මේ වගෙන් ගැලවෙන්නේ කොහොමද? ප්‍රධානම ශක්තිය තමයි අපිට එකපාරට කිව්වට බුදුන් වඳින්න කියලා මේ දෝෂයට පුළුවන් ඇතැම් වෙලාවකට බුද්ධ වන්දනාව කරනතුරු ඉඳලා නැවතත් ශරීරයට ගත වෙන්න. මොකද බුදුන් වහන්සේට වචන වලින් වැන්දට පමණක්මදි ක්‍රියාවෙනුත් ඔප්පු කරන්න ඕනි කියන එක දරුවන් මතක තියාගන්න ඕනේ. ඒ කියන්නේ අපි පන්සිල් පද 5 කියනවා නම් ඒ පන්සිල් පද පහේ අර්ථය අපේ ජීවිතේට අපි ගන්න ඕනේ. බොරු කිය සතු මර කොච්චර අපි බුද්ධ වන්දනාව කළත් තේරුමක් නැහැ. හොඳම දේ තමයි දෝෂයකින් ගැලවෙන්න මුලින්ම ඔබ කහ වතුර ස්නානය කරන්න. ඔබට මේ කී ලක්ෂණ එකක් හෝ තියෙනවා නම් ඔබ අනිවාර්යෙන් දිනපතා අමු කහ කැබැල්ලක් දාලා ස්නානය කරන්න. ඊට පස්සේ ඔබ හොඳින් ඔබට වරන් දරුවෙක් නම් ඔබ දෝෂයකට ලක් වෙලා නම් වරමත් දෝෂයත් වෙන්ව හඳුනාගෙන ඒ ගුරුවරයෙක්ගේ උපදෙස් මත පොදු උපදෙස් මත නෙමේ තමන්ට අනු උපදෙස් මත ගමන් කරන්න පටන් ගන්න පුතේ. නැත්තම් ඔබ තුලින් බොහෝ වැරදි ලෝකයට වෙන්න පුළුවන්. ඊටත් අමතරව ඔබට වෙන්න පුළුවන්. ඉතින් ඔබේ දියුණුව නැතිකම වගේ දේවල් වෙන්නත් පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ඔබේ යට ඇඳුම් මහරු කරන්න දින 20න් 20ටවත් ඔබ අලුත් ඇඳුමක් අඳින්න උත්සාහ කරන්න. විශේෂයෙන් තමන්ගේ සනීප ආරක්ෂාව ගැන හිතන්න. මම ඒ සම්බන්ධයෙන් වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒ වගේම තමයි තමන් ගෙදර ඇතුලේ තියෙන පහන් ගුරුවරයෙක් හම්බ වෙලා ක්‍රමවත්ව නවත්තා ගන්න. මොකද සමහර පහන් නවත්තපු ගමන් මුළු නිවසටම දඬුවම් දෙන්න යක්ෂයන්ට පුළුවන්. ඊළඟ කාරණාව තමයි ඔබ හින්දු කෝවිලකට ගිහිල්ලා ඉදුනේ නැති අමු දෙහි ගෙඩි 21ක මාලයක් කාලිමෑණියන්ට දාන්න. ඒ වගේම අබතෙල් පහන් 8ක් කාලිමෑණියන් වෙනුවෙන් දල්වන්න. ඉතින් මේ ක්‍රියාවලිය කරන්න ඕනේ ඔබ හින්දු කෝවිලකට ගිහිල්ලා. උදාහරණයක් විදිහට ගත්තොත් මෝදර මුන්නේශ්වර වගේ කෝවිලකට ගිහිල්ලා මේ දේවල් කරන්න. ඉතින් ඊට පස්සේ ඔගලොන්ට පුළුවන් ලුණු පැකට් 7ක් ඒ දේවාලයේ ඒ කෝවිල අසල ඉන්න ඕනෑම කෙනෙකුට ලබා දෙන්න. ඉතින් මේ විදිහට ඔබ මාස 3න් 3ටවත් කරන්න. මීට වඩා දෝෂ තත්ත්ව ඇඟට පත්තියන් වෙලා ඇඟේ වැඩි දියුණු රෝගකාරක හදලා තියෙනවා නම් ඔබට සිද්ධ වෙනවා නිවර්ති දෝෂ පරීක්ෂාවක් සිද්ධ කරගෙන දෝෂය ඉවත් කරගන්න. ඉතින් තමන්ගේ රැකියාවේ දියුණුවක් නැහැ. තමන්ගේ ගෙදර දියුණුවක් නැහැ. තමන් කරන හැම දෙයකම කරදරයි කියලා හිතනවා නම් තමන් විසින් ඇති කරගන්න ඕනි දේවල් ටිකකුත් තියෙනවා. ඒවා බන්ධනයක් විදියට භූමි ආරක්ෂාවක් විදියට කැපුවටම බෑ. තමන් හිතන කියන කරන බලන අහන දේවල් වෙනස් කරන්න. ඍණාත්මක නොවී පුතේ දවස පටන් ගන්නකොට තමන්ට තියෙන දේවල් 3කට හරි ස්තුතිවන්ත වෙලා දවස පටන් ගන්න. අමාරුවෙන් හරි අනිත් මිනිස්සුන්ට කරුණාවන්ත වෙන්න බලන්න. අමාරුවෙන් හරි තමන්ගේ දුර්වලතා තමන් නවත්ත ගන්න බලන්න. ඉතින් ආයෙත් දවසක වැදගත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.